අයිබෝවන් අද දඹුල්ලේ එළවලු මිල ගණන් මොකද වෙන්නේ නැත්තේ? පැෂන් මිල නම් රුපියල් 800 ගණක් වාර්තා වෙලා තියෙනවා. ඒ මිල ගණන් හරියටම බලන්න නම් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අද 2026 පෙබරවාරි 12 බ්‍රහස්පතින්දා දිනේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම එළවලු වර්ග, පළතුරු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග, අල වර්ග ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල තොග මිල ගණන් අද දිනේදී කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලමු. අද දවසේදී අපි බලමු මුලින්ම ගෝව කිලෝ එකක් රුපියල් 120ත් 130ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි උනේ. ඒ වගේම මල් ගෝව රුපියල් 300ත් 400ත් දක්වා මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙලා තියෙනවා. රතු ගෝව මිලක් නම් වාර්තා වුණේ නැහැ. තාම වීඩියෝ එකට ලයික් එකක් දාන්න නැත්නම් ඉක්මනටම ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. අද බොන්චි මිල ඉහළ ගියා රුපියල් 400ත් 450ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ලීස් රුපියල් 200ත් 210ත් දක්වා මිල ගණන් වලට අද දින අලෙවි වෙනවා. ඒ වගේම අද දවසේදී කැරට් රුපියල් 210ත් 220ත් දක්වා මිල ගණන් වල තමයි අද දිනේ අලෙවි වුණේ. කොළ බීට් රුපියල් 180 200ක් දක්වා මිලක් අද දවසේදී වාර්තා වෙද්දී අද කඩ්පීට් මිල වාර්තා වෙලා තියෙන රුපියල් 160ත් 180ක් විදියට. ඒ වගේම දඹුල්ලේ තක්කාලි රුපියල් 100ත් 110ක් දක්වා මිල ගණන් වලට තමයි අද දින අලෙවි වුණේ. අද දඹුල්ලේ රාබු කිලෝ එක තොග මිල රුපියල් 25ත් 35ක් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. නෝකෝල් රුපියල් 150ත් 160ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. අද කැකිරි මිල රුපියල් 90ක් දක්වා මිල ගණන් වලට අලෙවිද්දී පිපිඤ්ඤ මිල ඉහළ ගිහිල්ලා රුපියල් 50ත් 60ක් දක්වා මිලක් තමයි අද දිනේදී වාර්තා වුණේ. ඒ වගේම දඹුල්ලේ ලංකා ආර්ථාප රුපියල් 200ත් 250ක් දක්වා මිල ගණන් වලට අලෙවි වෙනකොට අද දවසේදී ආනයනික ආර්ථාප රුපියල් 110ත් 125ක් දක්වා මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම වටකොළු කිලෝ එක රුපියල් 160ත් 170ක් දක්වා මිලක් වාර්තා වෙද්දී අද බණ්ඩක්කා රුපියල් 190ත් 200ක් දක්වා මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම පතෝල කිලෝ එකක් රුපියල් 100ත් 130ක් දක්වා මිල ගණන් වලට අද දිනේ අලෙවි වෙනවා. කරවිල කිලෝ එක තොග මිල රුපියල් 400ත් 450ක් දක්වා මිලක් තමයි සඳහන් වුණේ. අද තුඹ කරවිල රුපියල් 600ත් 700ක් දක්වා මිලක් සඳහන් වෙනකොට අද දිනේදී වටක්කා රුපියල් 85ත් 90ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඒ වගේම දඹුල්ලේ බටාන කිලෝ එකක් රුපියල් 170ත් 180ක් දක්වා මිලක් වාර්තා වෙනවා. අද වම්බටු රුපියල් 190ත් 250ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. අද තිබ්බටු කිලෝ එකක් රුපියල් 450ත් 500ක් දක්වා මිලක් සඳහන් වෙනකොට අද දිනේදී එළබටු කිලෝ එක තොග මිල රුපියල් 150ත් 220ක් දක්වා මිලක් තමයි සඳහන් වුණේ. ඒ වගේම බෝලබටු මිලක් නම් අද දඹුල්ලෙන් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දඹල කිලෝ එකක් රුපියල් 150ත් 160ක් දක්වා මිලක් සඳහන් වුණා. ඒ වගේම දඹුල්ලේ මෑකර රුපියල් 150ත් 200ක් දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වුණේ. ඒ වගේම මුරුංගවලිනුත් අද දිනේදී නම් මිලක් වාර්තා වෙන්නේ නැහැ. ඒ වුණාට අද දවසේදී දඹුල්ලේ රුපියල් 150ත් 170ක් දක්වා මිල ගණන් වලට අලු කෙසෙල් අලෙවි වෙද්දී අද රුපියල් 70ත් 80ත් අතර මිලක් තමයි කෙසෙල් මුව වලින් වාර්තා වෙලා තියෙන්නේ. දඹුල්ලේ අඹරැල්ල කිලෝ එකක් රුපියල් 130ත් 150ක් දක්වා මිලක් සඳහන් වෙනකොට අද දිනේදී චව් කිලෝ එකකුත් රුපියල් 60ත් 70ත් අතර මිලකට තමයි අද දිනේදී අලෙවි වුණේ. දෙහි කිලෝ එක තොග මිල රුපියල් 60ත් 70ක් විදියට වාර්තා වෙනකොට අද මාළු මිරිස් රුපියල් 450ත් 500ක් දක්වා මිලක් තමයි සඳහන් වුණේ. ඒ වගේම අද දවසේ අම් මිරිස් රුපියල් 250ත් 300ක් දක්වා මිල ගණන් වලට අලෙවි වෙලා තියෙනවා. අද දවසේදී දඹුල්ලේ වියලි මිරිස් රුපියල් 810ත් 815ක් දක්වා මිලක් සඳහන් වෙනවා. ඒ වගේම නයි මිරිස් රුපියල් 800 සිට 1500 දක්වා අද දවසේදී මිල ගණන් ඉහළ යාමක් වාර්තා වෙද්දී පොළොස් රුපියල් 200ත් 210ත් අතර ඉතාමත් ඉහළ මිල ගණන් වලට අලෙවි වෙනවා. අද සුදුලුණු රුපියල් 365ත් 370ත් අතර මිලකට අලෙවි වෙද්දී ආනයනික ලංකා රතු ලුණු රුපියල් 130 සිට 225 දක්වා මිල ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. අද ආනයනික ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 135ත් 150ත් අතර මිලක් සඳහන් වුණා. ඒ වගේම ලංකා ලොකු ලුණු මිලක් නම් අද දඹුල්ලෙන් වාර්තා වෙලා තිබෙනවා. අපි ඊළඟට බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ග වල මිල ගණන් කොහොමද වාර්තා වුනේ කියලා. මුලින්ම අද දිනේදී නෙළු මල මිලක් නම් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අද දිනේදී කොහිලාල මිල රුපියල් 90ත් 100ක් විදියට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අද දිනේදී කිරියාල මිලකුත් වාර්තා වෙලා තිබෙනවා. තාම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් ඉක්මනට ගිහිල්ලා ලයික් එකක් දාලා අපිට සහයෝගයක් දක්වන්න. මඤ්ඤොක්ක රුපියල් 90ත් 100ක් දක්වා මිලකට තමයි අද දින අලෙවි වුණේ. ඒ වගේම බත්තල කිලෝ එකක් රුපියල් 110ත් 160ක් දක්වා මිලක් සඳහන් වෙනවා. අද දඹුල්ලේ ඉන්නල රුපියල් 240ත් 300ක් දක්වා මිලකට අලෙවි වෙද්දී ඉඟුරු කිලෝ එක තොග මිල රුපියල් 340ත් 350ක් විදියට වාර්තා වෙලා. ඒ වගේම කහ කිලෝ එක තොග මිල රුපියල් 170ත් 180ක් විදියට තමයි අද දිනේදී වාර්තා වුණේ. අපි ඊළඟට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පලා වර්ග වල මිල ගණන් කොහොමද වාර්තා වුණේ කියලා. අද දවසේදී තාම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් ඉක්මනටම ගිහින් ලයික් එකක් දාලා මේ බලමු අද දවසේදී මිල ගණන්.
මුකුණු වෙන්න රුපියල් 35ත් 47ත් අතර මිලකට තමයි අල වෙලා තියෙන්නේ. ඒ වගේම සලාද රුපියල් 150ත් 200ක් දක්වා තරමක් මිල ගන්න ඊට සාපේක්ෂව ඉහළ ගිහිල්ලා. කරපිංචා රුපියල් 80ත් 100ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දවසේදී අතුගෝව මිලකුත් වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. ඒ වුණාට අද දිනේදී නිවිති මිල රුපියල් 50ත් 70ක් විදියට ඊට සාපේක්ෂව මිල ගන්න ඉහළ ගිහිල්ලා. ඒ වුණාට අද දවසේදී කම්කුන් රුපියල් 30ත් 35ක් දක්වා ඊට සාපේක්ෂව මිල ගණන් අඩු වෙලා තියෙනවා. අබ්බලු මිලකට ධාන්‍ය වර්ගවල මිල ගණන් ටික අද දිනේදී කොහොමද වාර්තා වුනේ කියලා මුලින්ම අද දිනේදී බඩිරුඟට රුපියල් 110ත් 120ක් දක්වා මිලක් සඳහන් වෙනකොට අද දිනේදී සෝයා බෝංචි රුපියල් 390ත් 400ක් දක්වා මිලක් තමයි සඳහන් වුනේ. ඒ වගේම සියඹලා රුපියල් 450ත් 500ක් දක්වා මිලක් සඳහන් වෙනවා. අද දම්බුල්ලේ තල කිලෝ එකක් රුපියල් 350ත් 550ක් දක්වා මිලක් තමයි සඳහන් වුනේ. ඒ වගේම මුං ඇට කිලෝ එක තොග මිල රුපියල් 550ත් 580ක් දක්වා මිලක් සඳහන් වෙනවා. අද කව්පි රුපියල් 490ත් 500ක් දක්වා මිලකට තමයි අද දිනේදී අලෙවි වුනේ. කුරක්කන් වලින් නම් මිලක් අද දිනේදී වාර්තා වුනේ නැති වුණාට අද දවසේදී කඩල මිල රුපියල් 320ත් 330ක් විදියට වාර්තා වෙද්දී අද දවසේදී අපි බලමු දඹුල්ලේ රටගජු රුපියල් 450ත් 500ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා. ඊළඟට බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පළතුරු වර්ගවල මිල ගණන් කොහොමද වාර්තා වෙන්නේ කියලා. මුලින්ම අද දිනේදී සීනි කෙසෙල් රුපියල් 90ත් 100ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම ඇඹුල් කෙසෙල් කිලෝ එක තොග මිලත් රුපියල් 110ත් 120ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. ඒ වගේම අද දිනේදී කෝලි කුට්ටු රුපියල් 200ත් 210ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඇන්බන් කිලෝ එක තොග මිල රුපියල් 240ත් 250ත් අතර මිලක් තමයි සඳහන් වුනේ. ඒ වගේම රත්බලා කෙසෙල් රුපියල් 340ත් 350ත් අතර මිලක් වාර්තා වෙද්දී අද දවසේදී පෙර රුපියල් 200ත් 210ත් අතර මිලක් තමයි සඳහන් වුනේ. ඒ වගේම පැපල් කිලෝ එක තොග මිල රුපියල් 310ත් 320ක් විදියට වාර්තා වෙනවා. අද දඹුල්ලේ කොමඩු කිලෝ එකක් රුපියල් 130ත් 140ත් අතර මිලක් වාර්තා වෙනකොට ඒ වගේම අන්නාසි මිලත් ඉහළ ගිහිල්ලා රුපියල් 410ත් 420ත් අතර මිලක් වාර්තා වෙලා. අද දවසේදී මාළු අඹ රුපියල් 140ත් 160ත් 150ක් දක්වා මිල ගණන් වාර්තා වෙද්දී කල්තකොළඹ රුපියල් 340ත් 350ත් අතර මිලක් වගේම අද අල්පොන්සුත් රුපියල් 310ත් 320ත් අතර මිල ගණන් වලට අල වෙලා තියෙනවා. ඒ වගේම දඹුල්ලේ පැෂන් කිලෝ එකක් රුපියල් 840ත් 850ත් අතර මිලකට තමයි අලෙවි වුනේ. අලිපේරත් රුපියල් 640ත් 650ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනකොට දඹුල්ලේ කටුවනෝද රුපියල් 67ත් 70ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම බෙහෙත් නෙල්ලි රුපියල් 690ත් 700ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වෙලා තියෙන්නේ. දියුළු රුපියල් 290ත් 300ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දවසේදී බෙලි කිලෝ එකක් රුපියල් 190ත් 200ක් විදියට වාර්තා වෙලා. ඒ වගේම අද දවසේදී නම් තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100ත් 110ක් විදියට වාර්තා වෙද්දී පොල් ගෙඩියක තොග මිලත් රුපියල් අද 100ත් 130ක් විදියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අද සමුගන්නන් ඔබ සැමට සුබම සුබ දවසක්.